මේ බයික් එක ඩිසයින් කරලා තියෙන්නෙම ඕන භූමියක යන්න පුළුවන් විදිහට. ඒක සරලව කිව්වොත් එහෙම මේකෙන් කඳුවල යන්නත් පුළුවන්, වතුර මතින් යන්නත් පුළුවන්, මඩ පාරක යන්න පුළුවන්. එතකොට කැඩිච්ච තාර පාරක ප්‍රශ්නයක් නැතුව මේ බයික් එකට යන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ රයිඩින් මෝඩ්ස් 4ක් මේ බයික් එකේ තියෙනවා. ඔබට මේ බයික් එක රයිඩ් කරනවා නම් අර්බන්, රේන්, ටුවර් සහ රැලි කියන මෝඩ්ස් 4ට ස්විච් කරගන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් එක්ක බයික් එකේ පර්ෆෝමන්ස් ඔබට අත්විඳින්න පුළුවන්. මේ ඕන භූමියකට ගැලපෙන්න තමයි බයික් එක ඩිසයින් කරලා තියෙන්නේ. Que gostar de empurre, toma, 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 toma. Que gostar de empurre, toma, 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 toma. Que gostar de empurre, toma, 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 toma. Que gostar de empurre, toma, 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 toma. Que gostar de මේ තමයි අප්සයිඩ් ඩවුන් සස්පෙන්ෂන් ඩුවල් චැනල් ABS එක ලංකාවට අලුතෙන්ම ආව TVS Apache RTR 164V බයික් එක. Apache RTR 164V මේ බයික් එක රයිඩ් කරනකොට රයිඩර්ට හොඳ කන්ට්‍රෝල් එකක් සහ කන්ෆිඩන්ට් එකක් ලබා දෙනවා. මේක 160cc සෙග්මන්ට් එකේ හොඳ පවර්ෆුල් බයික් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ බයික් එක ලංකාවට එන්නෙම රේසින් ඉන්ස්පයර් කරගත්තු හොඳ ඉම්ප්‍රූව්මන්ට් එක්කම. ඉතින් මේ අප්ග්‍රේඩ්ස් නිසා හොඳ පර්ෆෝමන්ස් එකක් රයිඩර්ට ලබා ගන්න පුළුවන්. මේ බයික් එකේ ඩිසයින් එක ගැන කතා කරනකොට රේසින් ඉන්ස්පයර් කරගත්ත ලුක් එකක් දකින්න පුළුවන් වගේම ඒක අපිට ෆීල් වෙනවා. මේකේ තියෙන ස්පෝර්ටි ග්‍රැෆික් ගෝල්ඩ් ෆිනිෂ් එකක් දීපු ෆ්‍රන්ට් ෆෝක් ඇලොයි වීල්ස් වගේ දේවල් වලින් බෝල්ඩ් ඩයිනමික් ලුක් එකක් බයික් එකට එකතු කරනවා. ෆ්‍රන්ට් එකේ අපිට LED හෙඩ්ලයිට් එක්ක DRL බලා ගන්න පුළුවන්. Bluetooth connectivity එකත් එක්ක fully digital meter panel එකක් Apache 160 එකට ලබා දීලා තියෙනවා. මේ Apache 160 එකේ ෆ්‍රන්ට් එකට අලුතෙන්ම මිලිමීටර් 37ක USD fork ලබා දීලා තියෙනවා. මේකෙන් බයික් එකට හොඳ පිරිච්ච ලුක් එකක් ලබා දෙනවා. ඒත් එක්කම ස්ටැබිලිටි එක වැඩි දියුණු කරලා දෙනවා. විශේෂයෙන්ම ඍජු මාර්ගවල බැලන්ස් කන්ට්‍රෝල් රයිඩ් එකක් ලබා දෙනවා. ඒ වගේම වංගු ගන්නකොටත් ක්වික් රෙස්පොන්ස් එකක් ලබා දෙනවා. ෆ්‍රන්ට් ටයර් සයිස් එක 90/90/17. මේක එන්නේ ටියුබ්ලස් විදිහට. ෆ්‍රන්ට් රියර් දෙකටම කලර්ඩ් ඇලොයි වීල්ස් ලැබිලා තියෙනවා. මේකෙන් බයික් එකේ ප්‍රීමියම් ලුක් එක තවත් වැඩි වෙලා පේනවා. බ්‍රේක්ස් ගැන බලනකොට ඉස්සරහට මිලිමීටර් 270ක පෙඩල් ඩිස්ක් එකක් ලබා දීලා තියෙනවා. විශේෂම දේ තමයි මේ අලුත්ම Apache 160 එක එන්නේ dual channel ABS එක්ක. අනිත් දේ තමයි මේ බයික් එකට adjustable brake සහ clutch levers හම්බ වෙලා තියෙනවා. මේකේ fuel tank එක බැලුවහම හොඳ aggressive muscular look එකක් දකින්න පුළුවන්. මේ දෙපැත්තේ තියෙන wings වල aerodynamic shape එකත් එක්ක හුලං කපාගෙන යන්න පුළුවන් වගේම පෙනුමත් වැඩි දියුණු කරලා දෙනවා. ඒ වගේම tank එකේ අලුත් graphic කීපයකුත් බලා ගන්න පුළුවන්. බයික් එකේ seat එක ගැන කතා කරනකොට මේකට ලැබිලා තියෙන split seat එක. මේකෙන් sport look එක වැඩි වෙලා පේනවා. අනිත් එක තමයි සීට් එකට ලබා දීලා තියෙන ඩුවල් ටෝන් කලර් එක බයික් එකේ ග්‍රැෆික් වලට වඩාත් හොඳින් ගැලපෙනවා. ආසන්නව ගත්තොත් මේ අලුත්ම බයික් එක මීටර් 2ක් වගේ දිගයි. හයිට් එක ආසන්නව මීටරයක් වෙනවා. විඩ්ත් එක මිලිමීටර් 819යි. සීට් හයිට් එක මිලිමීටර් 800ක් වගේ වෙනවා. මිලිමීටර් 180ක වගේ හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් අපිට මේ බයික් එකේ දකින්නට පුළුවන්. ඒත් එක්කම මේ වගේ බුල් පප් එක්ස්හෝස්ට් ඩිසයින් එකකුත් බලා ගන්න පුළුවන්. බයික් එකේ රියර් එකට ආවහම LED ටේල් ලැම්ප් එකක් දකින්න පුළුවන්. රියර් සස්පෙන්ෂන් එකට ලැබිලා තියෙන්නේ මොනොෂොක් එකක්. එතකොට රියර් ටයර් සයිස් එක 130/70/17. මේකත් ටියුබ්ලස් විදිහට තමයි එන්නේ. ඒත් එක්කම මේ බයික් එකේ රියර් එකේ අපිට මිලිමීටර් 240ක පෙට්‍රල් ඩිස්ක් එකක් බලා ගන්න පුළුවන්. ඒ නිසා සේෆ්ටි එක අතින් බය වෙන්න දෙයක් නැහැ.